අදම අරගෙන තියෙන්නේ මේ කැම්පස් යන කෙනෙක්ගේ ෆෝන් එකේ තියෙන්න ඕනේ මොබයිල් ඇප්ස් 5ක් ගැන වීඩියෝ එකක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. හරිද? දැන් මේක ඔයාගාව තියෙන නැති වෙන්න පුළුවන්. හරිද? සමහර වෙලාවට මේ බොහෝ දුරට ගොඩක් මේ කට්ටිය මේ ඇප්ස් ගැන දැනගන්නේ තමන්ගේ ඩිග්‍රී එකත් සම්පූර්ණ කරලා කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සේ තමයි දැනගන්නේ මේ වගේ ඇප්ස් තියෙනවා මේවා යූස් කරා නම් ඇත්තටම මේ ගොඩක් ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න පුළුවන් කියලා. හරිද? ඒ කියන්නේ යුනිවර්සිටි යන අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් ගාව මේ ඇප්ස් තියෙන්න ඕනේ. පළවෙනි ඇප් එක තමයි ඩුවලින්ගෝ කියන්නේ. මේ ඩුවලින්ගෝ කියන ඇප් එකෙන් කරන්නේ ඕනම ලැන්ග්වේජ් එකක්. මේ ලෝකේ තියෙන ඕනම ලැන්ග්වේජ් එකක් ගේම්ස් වලින් සහ ස්පීකින් ප්‍රැක්ටිස් ඔය වගේ අර මේ හැම දේම කවර් වෙනවා ඔය ඩුවලින්ගෝ කියන ඇප් එකෙන්. ඩුවලින්ගෝ ඇප් එක ගොඩක් මේ highly rated ඇප් එකක් Play Store එකේ තියෙන. මේ සමහර විට ඔයා මේක ගැන දන්න වෙන්න පුළුවන්, නොදන්න වෙන්න පුළුවන්. anyway ඔය ඩුවලින්ගෝ ඇප් එක මමත් යූස් කරා. මම යූස් කරා කාලයක් රෂියන් ඉගෙන ගන්න. මම එක බේසික් රශයන් වලට යනකම් කවර කරගත්තා. මම එක යස් කල්ලා තියෙන ඒකයි මං ඔගල රැකමන් කරන්න. ම මෙතන රැකමන් කරන්නේ මම යස් කල් ඇත්තරම මේ ප්‍රයෝජනයක් මම ගත්ත ඇප්ස් එතන තියෙන ඇප් සොක්කොම මම යස් කරලා මට ප්‍රයෝජනයක් වන්න නිසා තමා මං ඔගලන්ටත් එකෂය කරන්න. ඇ එතකට ඩුවලින්ග අප් එකෙන් පුලාවන්ට ඕනම ලැංගේච එකක් මේ හරිම ෆන් ඉදියට ලේසින් ඉගෙන ගන්න. ඊට පස්සේ එන ඇප් එක තමා ත්‍රයව් කියන්න. ත්‍රයව් කියන ඇප් එකෙන් පුළුවන් ගන්නට ඔයගලන්ගේ බජට් ප්ලෑනින් කරගන්න. ඊට අමතරව මොකක් හරි සේවින්ග්ස් වගේ කරනවා නම් ඔයා ඒ සේවින්ග් වලට අදාළව මයිල්ස්ටෝන් එකක් විදියට ඒ සේවින්ග් එක කරගෙන යන්න වගේ මේ යූස් කරන්න පුළුවන් මේ ත්‍රයව් කියන ඇප් එක. ඊට පස්සේ තවත් වැදගත් එකක් තමයි මේ Google Docs කියන්නේ. ගොඩක් අය මේ Google Docs කියන අහලත් ඇති අහලා තිබුණට ඒගොල ගොඩක් අය මේ ඇත්තර මේක තියෙන ප්‍රයෝජනය මොකක්ද කියලා දන්නේ නැහැ. හරිද? Google Docs කියන්නේ cloud base Microsoft Word වල තියෙන alternative app එකක්. මේ Google Docs මේ use කරලා ඔයගලන්ට පුළුවන් මේ අපේ හිතමුකෝ ඔයා මොකක් හරි document එකක් හදාගෙන යනවා කියලා. ඒතර ඒකට තව කෙනෙකුට access දීලා එයාට පුළුවන් මේ real time ඔය දෙන්නටම පුළුවන් එකම document එක edit කරන්න. මේ ඔය වගේ අර ගුප් අසයින්මන්ට් රාමීම තියෙනකොට මේ ඇත්තට මේක ලේසි. මොකද එකම ඩොකියුමන්ට් එක එකම වෙලාවේ ගොඩක් අය එකතු වෙලා එඩිට් කරනකොට සමානයෙන් ගෲප් අසයින්මන්ට් වගේ කරගන්න පට්ටම ඉක්මනට කරගන්න පුළුවන්. හරිද? මේක ගැන මේ මම හොයලා තියෙනවා සාමාන්‍යයෙන් මේක හරියටම යූස් කරලා ගෲප් අසයින්මන්ට් එහෙම කරනවා හරියම කලාතුරකින් තමයි මම දැකලා තියෙන්නේ. මේ යුනිවර්සිටි ස්ටුඩන්ට් අතර. හැබැයි මේ Google Docs කියන එක යූස් කරන්න පුරුදු වෙන්න. මොකද ගොඩක් කෝපරේට් ඉන්ඩස්ට්‍රි එකේ Google Docs තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ එන ඇප් එකක් තමයි Reddit කියන්නේ. හරිද? මේ Reddit කියන ඇප් එක පාවිච්චි කරන්න මේක Reddit කියන්නේ වෙනම මැප් එකක්. හරිද? Reddit කියන්නේ real time ඒ කියන්නේ real life මිනිස්සු reviews ඒගොල්ලන්ගේ අදහස් share කරගන්න ඕගොල්ලන් තියෙන ඕනම ප්‍රශ්නයක් මේ Reddit එකේ post කරලා ඒකට ස්පෙෂලිස් කෙනෙක්ගෙන් සහ රියල් ටයිම් එක්ස්පීරියන්ස් කරපු රියල් එක්ස්පීරියන්ස් ගත්ත අයගේ කමෙන්ට්ස් ඕගොල්ලන්ට එකෙන් කමෙන්ට් වලින් අරගෙන අප්ලෝඩ් සිස්ටම් එකක් යනවා. ඒ ඇත්තටම ගොඩක් රිලයබල්. ඔය Reddit කියන ගොඩක් රිලයබල්. මම යූස් කරලා තියෙනවා. ඊට අමතරව Reddit එකේ ගොඩක් මාකටිං කැම්පේන් එහෙමත් යනවා. ඒවා ෆිල්ටර් කරලා අරගෙන ගන්න එක ඔයාගේ වගකීමක්. හැබැයි Reddit එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මේ Reddit එකේ කමියුනිටිස් වලට ජොයින් වෙන්න කමියුනිටි වල ඔයා දන්නේ නැති ගොඩක්ම වෙනම මේ ඩයිමේෂන්ස් වලට ඔයාගේ දැනුම අරගෙන යන්න පුළුවන් Reddit යූස් කරලා. අනිවාර්යයෙන්ම Reddit account එකක් ඔයා යූස් කරන්න ඕන. හරිද? ඊට පස්සේ finally Google Drive. Google Drive එක යූස් කරනවා ගොඩක් අය. බහුතරය ලංකාවේ ගොඩක් අය යූස් කරනවා. හැබැයි Google Drive එක මේ ගොඩක් වැදගත් වෙනවා ඔයගලන්ට ඔයගලන්ගේ ලැප්ටොප් එකක සාමාන්‍යයෙන් වාගේ මේ ඩොකියුමන්ට්ස් අර මේව ෂෙයා මේ සේව් කරලා තියාගන්න එපා. ඔයගොල්ලෝ දැකලා තියෙනවා ලංකාවේ අර කැම්පස් වල මේ ලැබ් බෑග් එහෙම නැති වෙනවා කියලා. හරිද? මේ ඒක නිසා සාමාන්‍යයෙන් ඩොකියුමන්ට් මේවා මේ සිකියුර් තැනක තියාගන්න ඕනේ. ඒකට ඔයාලා Google Drive use කරන්න පුළුවන්. හරිද? දැන් මේ Google Drive එකේ තවත් options ගොඩක් තියෙනවා. මේ
ඔයාගේ ප්‍රඩක්ටිවික වැඩි කරගන්න ඒවා පොඩ්ඩක් විසච් කරලා ඔයා යස් කරන්න පටන්ගන්න මේ හැම එකටම අදාලව තියෙන ලින්ක්ස් ම පල්ලය ඩිස්කපෂන් එක දාලා තියන්න ඊට අමතරව තවත් ඕගොලන්ට මට කියන්න ඕන මේ ඇ් එකක් තමා මේ ඔයා යස් කරන මොකක් හරි බෑංක එක ගොයට කවුන්් එකක් එදෙන ඔන්ලයින් බෑංකින් හදාගෙන කැම්පසේට යන්න හදි මම දෙකදින මට යාලුවම්බල තියෙන ඒගොල්ලන් ඔන්ලයින් බෑංකින් හදාගෙන නැහැ ඒකුල්ලෝ ඔන්ලයින් බෑංකින් හදාගන්න ඔන්ලයින් බෑංකිං වල ප්‍රශ්න තියෙනවා ඔන්ලයින් බෑංකින් හදාගෙන අනිවාරෙන් කැම්පසේට යනකොට යන්න හරි ඒක නිසා මොකද ඉස්සර මේ ගොඩක් පේමන් සර මේ ඔන්ලයින් බෑංකින් ගොලින් තම කරන්න වෙන්න නිසිටගේ ඒස ඔන්ලයින් බෑංකින් හදාගනම කැම්පසේරයම ඉට වඩාතව ඇප්ස් තියෙනවා වෙබ්සයිටස් තියෙනවා මම ඉස්සරට වීඩියෝ අරගෙන එන්නම් ඒ වගෙන චැනල් එක සබ්ක්‍රයිබ් කළ තියාගන්න මං එන ගියගන්න